ලංකාවේ ගොඩක් ආන්ට්‍රප්‍රනර්ස්ලා තමනුගේ මුල්ම ලක්ෂරි සෙඩාන් එක විදිහට තෝරගන්න සුපිරි පෙනුමයි ඉහළම සැප පහසුවයි එක්ක පාරේ යන හැමෝගෙම ඇස් නතර කරන BMW 520D M Sport. ඔයාගේ ඩ්‍රීම් කාර් එක මේකද? කමෙන්ට් එකක් දාන්න. BMW ලා 2010 දී මේ F10 ජෙනරේෂන් එක හඳුන්වලා දුන්නේ කලින් තිබ්බ මොඩල්ස් වලට වඩා හරිම එලිගන්ට් සහ මස්කියුලර් පෙනුමකින්. 2012 වෙනකොට මේ 520D එක යුරෝපයේ බිස්නස් ලෝකයේ රාජෙක් වෙලා ඉවරයි. ඒ කියන්නේ මේක නිකම්ම කාර් එකක් නෙවෙයි. ලොකු ප්‍රොෆෙෂනල් ලෙවල් එකක ඉන්න කෙනෙක්ගේ මොබයිල් ඔෆිස් එකක් කිව්වොත් නිවැරදි. මේකේ හදවත තමයි N47 2.0 ලීටර් ට්වින් පවර් ටර්බෝ ඩීසල් එන්ජිම. මේකේ ට්වින් පවර් කිව්වට තියෙන්නේ එක ටර්බෝ එකයි. ඒත් ඒක වේරියබල් ජියෝමෙට්‍රි ටර්බෝ එකක් නිසා අඩු වේගයකදී වගේම වැඩි වේගයකදීත් උපරිම පර්ෆෝමන්ස් දෙනවා. අශ්ව බල 184ක් සහ 380ක නිව්ටන් මීටර් සුපිරි ටෝක් එකක් මේ එන්ජිමෙන් ජනනය කරනවා. මේක ඩීසල් කාර් එකක් වුණාට හරිම ස්මූත්. මේක එන්නේ සුප්‍රසිද්ධ ZF8 ස්පීඩ් ඔටෝමැටික් ගියර්බොක්ස්. මේක ලෝකයේ මෙතෙක් හදපු හොඳම ගියර්බොක්ස් වලින් එකක්. කොච්චර ස්මූත්ද කියනවනම් ගියර් මාරු වෙනවා ඔයාට දැනෙන්නේවත් නැහැ. ඒ වගේම ඔයාට ඕන වෙලාවකට එන්ජිමේ උපරිම බලය අරන් දෙන්න මේ ගියර් පෙට්ටිය හරිම දක්ෂයි. පර්ෆෝමන්ස් ගැන බැලුවොත් 0 ඉඳන් 100ට යන්න ගත වෙන්නේ තත්පර 8.1ක් වගේ පොඩි වෙලාවක්. මේක සුපර් කාර් එකක් නෙවෙයි. හැබැයි හයිවේ එකක වාහනයක් ඕවර්ටේක් කරන්න ගියාම තමයි මෙයාගේ නියම පුලින් පවර් එක දැනෙන්නේ. නිකන් පා වෙලා යනවා වගේ දැනෙයි. මේක M Sport මාදිලිය නිසා සාමාන්‍ය 5 සීරීස් එකකට වඩා සස්පෙන්ෂන් ටිකක් තදයි. මොකද මේකේ එන්නේ M Sport සස්පෙන්ෂන්. ඒ නිසා වංගු ගන්නකොට කාර් එකේ ලොකු බැලන්ස් එකක් තියෙනවා. ඒ වගේම ලොකු වෙන්ටිලේටඩ් ඩිස්ක් බ්‍රේක්ස් එන නිසා ඕනෑම වේගයකදී විශ්වාසයෙන් වාහනේ නතර කරගන්න පුළුවන්. මේ කාර් එකත් එක්ක ලස්සනම 18 හෝ 19 ඉන්ච් M ඩබල් ස්පෝක් ඇලොයි වීල්ස් එනවා. මේකේ තියෙන්නේ රන් ෆ්ලැට් ටයර්ස්. ඒ කියන්නේ ටයර් එක හුලං ගියත් ඔයාට බය නැතුව තව ටික දුරක් පදින්න පුරුවන්. මේකේ වටිනාම දේ තමයි තෙල් වැඩ කිරීම. මෙච්චර ලොකු කාර් එකක් වෙලත් ලීටරයකට කිලෝමීටර් 20ක් විතර දුවන්න පුළුවන් ලොංග් රන්. ඕටෝ ස්ටාර්ට් ස්ටොප් වගේ එෆිෂන්ට් ඩයිනැමික්ස් ටෙක්නොලොජි නිසා මේක හරිම පිරිමැසුම්දායකයි. ශ්‍රී ලංකාවේ මේ 2010 F10 එකක් අද වෙනකොට ලක්ෂ 160ත් 200ත් අතර මිලකට කන්ඩිෂන් එක අනුව ගන්න පුළුවන්. KTN කිව්වොත් පෙනුම, ගෞරවය සහ ඉන්ධන පිරිමැස්ම කියන ඔක්කොම එකට ලැබෙන the complete කාර් එක තමයි මේ BMW 520D එක. ඉතින් ඔයත් මේ කාර් එක පැදලා තියනවද? ඔයාගේ අත්දැකීම් හැම එකක්ම අපි කමෙන්ට් වලින් කතා කරමු.